අම්මා කෙනෙක් වෙන්න දසමාසයක් ඉවසන්න ඕනේ දරුවා කුසේ දරාගෙන. හැබැයි ඊටත් වඩා කාලයක් ඇයි දන්නේ බෙහෙත් බොන්න. ඒකට උත්තරේ විවිධාකාරයි. එකම උත්තරයක් හැම ලෙඩෙකුටම දෙන්න බැහැනේ. මොකද එක රෝගියාට පවතින රෝග තත්ත්වයේ රෝගයේ තියෙන රෝගය මොකද්ද? ඒ වගේ මේ රෝගය ශරීරේ පැතිරිලා තියෙන ප්‍රමාණය, ඒ වගේ විවිධ හේතු මත රෝගියාට ප්‍රතිකාරය යොදන්න ඕනේ අවස්ථාව කාල සීමාව කියන එක වෙනස් වෙනවා. අනිත් එක තමයි රෝගියා ප්‍රතිකාර ලබා ගන්න විදිහ. වෛද්‍යවරයා කොච්චර හොඳ බෙහෙත් ලබා දුන්නත් සමහර රෝගීන් ඉන්නවා ගෙවල් වල ගෙනින් හරියට ප්‍රතිකාර ටික කරගන්නේ නැති අය. එහෙම අයට යන කාල සීමාවත් අපි දෙන ප්‍රතිකාර හරියටම කරලා ප්‍රතිකාර වලින් රෝගය සුවපත් කරගන්න අයටත් යන කාල සීමාව වෙනස්. ඒ වගේ ප්‍රශ්නයකට අපිට හරියටම උත්තරයක් කෙලින් දෙන්න බෑ. ඒක පුද්ගලයා මත පුද්ගලයාගේ ස්වභාවය මත වෙනස් වෙන උත්තරයක් තමයි දෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න විශිෂ්ටම වෙදහාමිනේ කෙනෙක් කියලා අපි දන්නවා. හැබැයි ඉසිවරි වෙදහසපුව කියලා කිව්වහම බණ්ඩාරගම විතරක් නෙමෙයි මුළු ලෝකෙටම වැදගත් වෙන පණිවිඩයක් මේක. දරුවෙක් ලබන්න පුළුවන්. හැබැයි බටහිර වෛද්‍ය ක්‍රමයේදී ලක්ෂ ගණන් යනවා. සමහරවල් ලක්ෂ 20 30 40 50 වෙන්න පුළුවන්. දේශීය වෙදකමේදී ඒ ගානම යයිද? අපෝ කොහෙත්ම නැහැ. මොකද සිංහල බෙහෙත් කියන්නේ හරි සරල දේවල්. හැබැයි අපේ ප්‍රතිකාරවල තියෙනවා මිල අධික ඖෂධ වර්ග. අතිවිඩයන්, කටුකරෝසන, රත් හඳුන් වගේ ඖෂධ යොදලා සකස් කරගන්න බෙහෙත් වලට සාමාන්‍ය මිලක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අනිත් කෂාය වලට කිසිසේත්ම ඒ වගේ විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. රෝගියාට ඉතාමත් පහසුවෙන් ප්‍රතිකාර ටික කරගන්න පුළුවන්. බබාලා නැතුව හිතෙන් දුක් විඳින හැමෝම ඉන්නවා නම් ඒ අයට කිසිම බයක් සැකයක් තියාගන්න නැතුව ડોක්ටර් ගාවට එන්න. මට හැර ගියා වගේ ඉතින් දැන් මට බබාලා දෙන්නෙම ඉන්නවනේ. ඒ වගේ අනිත් අයටත් ඒ වගේම හැමදේම සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉසිවැරි වෙදහසපුව පිහිටලා තියෙන්නේ බණ්ඩාරගම කොතලාවල හන්දියේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැල්නිගම පිවිසුම අසල තමයි තියෙන්නේ. ඕන කෙනෙකුට එන්න පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න. බදාදා සහ පෝය දින වහලා තියෙන්නේ. අනිත් හැම දවසකම උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් අපි ප්‍රතිකාර ලබා දෙනවා.